ආයිබන් යාළුවනේ කොහොමද හොඳින් ඉන්නවා කියලා හිතනවා. මම වැලිමඩ ගැහුවා වරගඩි 3200ක ග්‍රීන් හවුස් ටික. ඉතින් ඒක මම කරේ මගේ යාළුවෙක්ට. අද ආව චුට්ටක් බලන්න කොහොමද කියලා. බලමු මේ ටනල් එක අස්සටම ගිහිල්ලා කොහොමද කියලා මේ බෙල් පේපර් ගාවක් තමයි කරන්නේ. මම ඔයාට පහුගිය දවස්වල මගේ channel එකේ දාලා තිබ්බා වරගඩි 3200ක ග්‍රීන් හවුස් එකක් අපි හදපු එකක්. ඒකේ මම මූලිකව බෙල් පේපර් වගාව ආරම්භ කරේ. දැන් දවස් 55යි මේ වගාවට. මට ඉතින් අද ඉඩ ලැබුණා එන්න ඇවිල්ලා බලලා යන්න. මොකද මම කරපු වැඩවල වල අනිවාර්යයෙන්ම මම විසිට් එක දානවා බලන්න. මොනවාද කරේ කොහොමද කන්ඩිෂන් එක මොකද මේ වගාවන් වලට ගොඩක් අය අලුතෙන් එන්නේ. වගාව ගැන දන්න අයත් මේ සබ්ජෙක්ට් එකේ ඉන්නවා. නමුත් නොදන්න අයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේකේ මූලික දැනුම අවශ්‍යයි. ඉස්සරහට මේ වැඩේ ගෙනියන්න. කප්පාදු වෙන්න ඕනි විදිය, ඒ වගේම පොහොර යන්න ඕනි විදිය ගැන කතා කරන්න අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනි. අපේ ලහිරු මල්ලි තමයි අර ඉන්නේ. ඉතින් මෙයා තමයි වැඩේ මේ බලන කෙනා. මෙයාගේ තාත්තා තමයි මගේ යාළුවා. ඉතින් මෙයා කොරියෙන් යන්නේ ඉන්නේ. ඉතින් කොරියෙන් යන්නේ නැතුව මේ වගේ වර්ගාරි 3200ක් ඉස්සලා ගහනවා. ගහලා මේ වැඩේ පටන් ගන්න තියෙනවා. ඉස්සරහට තව ටිකක් අපි ලොකුවට ගහනවා. දැන් තා ආරම්භයක් විදියට බලන්න. ඉතින් බෙල් පේපර් වගාවේ තත්ත්වය දවස් 55ක් වුණ වගාව. දැන් සාමාන්‍යයෙන් අඩි 2ක් විතර ගස් ටික උසයි. ඉතින් මේ හදලා තියෙන්නේ වැලිමඩ කන්ඩිෂන් එකේ. ඉතින් මේ දවස්වල සෑහෙන හුළඟ මෙහෙට සෑහෙන හුළඟ දවසේ මුළු දවසම හුළඟ තියෙනවා. සාමාන්‍ය විනාඩි 5ක් 10ක් අඩු වෙනවා ආයෙ හුළඟ ගහනවා. ආයෙ විනාඩි 10ක් විතර එහෙම. ඉතින් හුළඟට ඔරොත්තු දෙන්න විදියට මේ ග්‍රීන් හවුස් ටික අපි හදලා දීලා තියෙනවා. තව මොනවත්ම කිසිම ගැටලුවක් නැහැ. නිරෝගීමත්ව පැල ටිකත් හොඳට තියෙනවා. මම කැමරාව අනිත් පැත්තට පෙන්නන්නම් කොහොමද මේ වගාවේ තත්ත්වය කියලා. ගෙඩි ටික අල්ලලා තියෙන විදිය සහ මේක මේන්ටේන් කරන්න ඕනි විදිය කොහොමද මේ හරිතාකාරයක් ඇතුලේ අපි මේක කරන්න ඕනි විදිය ගැන අනිවාර්යෙන්ම අවබෝධයක් වෙන්න ඕනේ. මොකද මේක පිරිසිදුව තියෙන්න ඕනි. පිරිසිදුව තිබ්බොත් තමයි අපිට මේක ඇතුලේ කෘමි හානි, දිලීර හානි පාලනය කරන්න පුළුවන්කම තියෙන්නේ. මෙතන පැල 750ක් විතර තියෙනවා. මේ වර්ගාඩි 2200ක හරිතාකාරයක් මෙතන තියෙන්නේ. තව පහළ තව කොටසක් තියෙනවා. මම මේකේ වීඩියෝස් දාලා තිබ්බා. බලමු අනිත් පැත්ත හරවලා පෙන්නන්නම් කැමරාව මම කොහොමද මේ ගෙඩි අල්ලලා තියෙන විදිය. කොහොමද අපි ඉදිරි පියවරකට යනකොට මේක නඩත්තු කරන්නේ කොහොමද කියලා. ඉතින් අපේ page එක follow කරලා තියාගන්න, like කරන්න, share කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. වගාවන් ගැන ගොඩාක් දේවල් මම කතා කරලා තියෙනවා channel එකේ. page එකේ කතා කරලා තියෙනවා. ඉතින් තව ඉදිරියේදී ඔයාලට මම ගොඩක් දේවල් දාන්න. එකතුලා ඉන්න අපිත් එක්ක බලමු කොහොමද මේ වගාවේ තත්ත්වය කියලා. ඉතින් යාළුවනේ මේ බෙල් පේපර් දවස් 55යි කිව්වම දැන් ඔයාලට පේනවා පැහැදිලිව මේ ටනල් එකේ නීට් එක බලන්න ඔයා. පැකට් ටික තියලා තියෙන පිළිවෙල එක ලයින් අප් එකේ තියෙනවා. ඒ වගේම තමයි ගස්වල උස එකම ගානට තියෙනවා. පත්‍රවල කිසිදු ඌනතාවයක් පේන්නේ නැහැ. පහුගිය දවස්වල නම් පොඩි මැග්නීසියම් ඌනතාවයක් වගේ ආවා. නමුත් ඒකට අදාළ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ ගැටලුවක් නැහැ. මේ පත්‍රවල නිරෝගීමත් භාවයට තියෙනවා. මොකද මේක මේන්ටේන් කරනවා. ඉතින් හොඳින්ම මේන්ටේන් කරනවා. ඒ වගේම තමයි ප්‍රධාන ලෙස මූලික ගෙඩි ටික අල්ලලා තියෙනවා. එකපාර ගෙඩි 4ක් 5ක් විතර කඩා ගන්න පුළුවන් සයිස් එක. වැර පේනවා මේ සයිස් එක. දින 55යි. තව දවස් 15ක් විතර වගේ යද්දී අපිට බෙස්ට් ටයිම් කොළපාට ගෙඩි මොලයක් කඩා ගන්න පුළුවන්. මේ ඉන්ද්‍රකින වැරයිටි එක. ඉන්ද්‍රකින වැරයිටි එකේ මේ බෙල් පේපර් එක ටිකක් දිගටි හැඩයක් ගන්නවා. පොලාරිස් කියන වැරයිටි එකේ ටිකක් බෝල හැඩයක් ගන්නෙ. දිග නෑ මෙච්චර. ඉතින් හැම තැනම ඔයාලට පෙන්නන්නම් මේ මල් පොකුරු අල්ලපු වගාව, ගෙඩි අල්ලපු වගාව. ඒ වගේම තමයි නිරෝගීමත්ව පැල ටික තියෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. මොකද මේගොල්ලන් දන්නේ අලුතෙන්ම ඉස්සල්ලාම පටන් ගත්තේ. අවුරුදු 20ක් නෑ කොල්ලට වැඩේ පටන් ගන්න. ඉතින් ඉදිරියේදී ගොඩාක් ගමනක් යන්න පුළුවන් විදියට වැඩේ ගොඩ දා ගන්න ඕනේ. මොකද මේවා කවදාවත් වැටෙන්නේ නැති ෆීල්ඩ් හරියට කරන්න ඕනේ. මිල උස් පහත් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් වගාව නිතරම ගෙනියන්න ඕනේ. ඒකයි මම කියන්නේ ඔයගොල්ලන්ට වගාව ගෙනියන්න හරියට නිරෝගීමත් විදියට වගාව හරියට ගෙනියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඇතුලේ ගේමක් ගහගන්න. මේ පැල ටික ඔක්කොම බලන්න මම ඔයාලට දාන්න. ඒ වගේම තමයි නිරීක්ෂකයෙක් වෙන්න ඕනේ. ඉතින් මේ අලුතෙන්ම පටන් ගත්ත වගාවක් නේ මේක. අලුතෙන්ම හදපු හරිතාගාරයක්. මේ සෙටප් එකේ බලන්න
දැන් මෙතන පිරිසුදු භාවයේ මෙයා සෙරප්පු දෙක තියාලා තියෙනවා. මේක ඇතුළට දාන්න බූට් දෙක තියෙනවා. ඒ වගේම කොස්සක් තියෙනවා. කුණු ටික රොඩු ටික අයින් කරන්න. ඒ වගේම ඩස්ට් එකක් තියෙනවා. මිස්ටින් ලයින් එකට අදාළ සෙන්සර් එක ලයිට් එකක් දාගන්න ඕන නම් ප්ලග් එකක් මොන හරි ගහගන්න ඕන නම් ඒකට අවශ්‍ය බේස් එක මේ තියෙන මෝටරේ වතුර මෝටරයෙන් පොහොර යන්නේ. ඒ වගේම එයාර් රිලීස් එක ෆිල්ටර් එක ප්‍රෙෂර් ගේජ් එක අදාළ ඕන විදියට යවන වෑල් ටික ඒ වගේම තමයි ග්ලව්ස් දෙක ඒ වගේම තමයි මේ වගේ ඕවරෝල් කිට් එකක් තියෙනවා බෙහෙත් ගන්නකොට ඇඳ ගන්න ඇඳුම් මාරු කරගෙන අපි ඇතුළට යන්න පුළුවන්. ඒ වගේ තියෙනවනේ මේ තියෙන පොහොර දිය කරන ටැංකිය මේ වෑල් තියෙන්නේ වතුර ගන්න ටැංකිය ස්ටොක් කරගන්න ඒ විදිහට හදලා දීලා තියෙනවා. පොඩි පොඩි වෑලුත් හැම ලයින් එකකටම දාලා දීලා තියෙන්නේ. දැන් අපි මේ කප්පාදුවක් කරන්න යන්න ඕනේ දෙක සෙකන්ඩ් කප්පාදුව. ඒකට අවශ්‍ය විදියට කප්පාදු කරගන්න ඕනි. ඒ වගේම තමයි මේ දවස් ටිකේ වැස්සයි හුණගෑ දෙකම තියෙනවා. අපිට තව දවස් 15 ක විතර ගෙඩි කඩන්න පුළුවන්. ඉස්සල්ලාම හැදුණු ගෙඩි වලක් තියෙනවා. මේ බලන්න ගස් වල ගෙඩි හැදිලා තියෙන. දැන් මේක නම් ටිකක් ලොකුයි ගෙඩිය. මේ තියෙන්නේ කහ පාට ත්‍රිභේදයක්. මෙතන පාට දෙකම අපි දාලා තියෙනවා. ඉන්ද්‍ර එකයි පොලාරිස් එකයි. මේ බලන්න. ඉතින් එහෙම නරත්තු කරන්න වගාවක් කරනවා නම් හරියට පරිස්සම් බලා ගන්න. බලාගත්තොත් තමයි මේකේ ජයග්‍රහණ වාර තියෙන්නේ. ඉතින් මම හැමදාම මෙතෙන් දෙන්නේ නැහැ. මම කොහොමත් සති දෙකකට සැරයක් විතර තමයි මෙතෙන් දෙන්නේ. මොකද ඒත් එන්නේ මම මගේ ගෙදර ඉඳලා මෙතෙන් එන්න පොඩි වෙලාවක් යන්නේ. ඒ හින්දා මට එන්න පුළුවන් ගෙදර ආපු වෙලාවක. නමුත් දිනපතා පොහොර දාපු විදිය ඒ වගේම මොන හරි ගැටලුවක් ආවම ඒකට මොකද්ද කරන්න ඕනි කියන එක ඒක ෆොටෝ එකක් දානවා. මේ වගේ වගාවන් වල විතරම ඉඳලා ඇසුරු වෙලා තින්නේ කොළවලට ඒ වගේම ගෙඩි වලට මේ ගස් වලට මීඩියා එකට මොන හරි දෙයක් වුණොත් ඒක අර ෆොටෝ එකක් හරි දැකලා වැඩේ කොට දාන්න පුළුවන් තත්ත්වයට අපි ඇසුරු වෙලා තින්නේ. එක දිගට මේ කාලයක් තිස්සේ ශේෂ්ඨ ඉන්නකොට ඒ අත්දැකීමක් අපිට වෙනවා. ඔයා වගාවක් කරගෙන යද්දිත් අත්දැකීමක් ගන්න. මොකද මේ අත්දැකීම තුලින් තමයි අපිට ඉදිරි පියවර යන්න ඕනම දෙයක. මම දන්න විදියට ඒ හින්දා අනිවාර්යයෙන්ම වැඩේ කරගෙන යද්දි පිළිවෙල තියාගන්න. වැඩේ කරගෙන යද්දි නිරීක්ෂණය කරන්න. වැඩේ කරගෙන යද්දි මොනවද කරන්න ඕනේ විදිහ හිතන්න. දැන් මේ දවස්වල බෙල් පේපර් රුපියල් 400යි 500යි වගේ යන්නේ මේ කොළ පාට එකක මිල. රුපියල් 600ට විතර වගේ පාට එකක් දෙන්න පුළුවන්. නමුත් පහුගිය දවස් ටික රුපියල් 400ට වගේ තිබ්බේ. පෙබරවාරි මාර්තු අග ඉඳලා මේ දක්වා රුපියල් 400ට 300ට වගේ තමයි ගියේ. අපේ පැත්තේ ඒ තරම් බෙල් පේපර් තිබ්බා. ඕඩර්ස් අඩුයි. නමුත් මේක සීසන් එක වල්ලා අපි හැදුවේ දැන් එන්න දවස ගානේ වැඩි වෙනවා. බලමු කීයට දෙන්න වෙයිද දන්නේ නැහැ. නමුත් වගාව මේන්ටේන් කරන්න කීයට දුන්නා වගාව මේන්ටේන් කරන්න. මේකට දෛනිකව යවන්න ඕනේ පොහොර මොනවාද කියන එක. දෛනිකව ගහන්න ඕනේ බෙහෙත් මොනවාද කියන එක ඔක්කොම කතා කරනවා. ඉතින් ලස්සනට වැඩේ කරගෙන යනවා මේ මල්ලි. ඉතින් සුබපතනවා ඉස්සරහට වැඩේ කරගෙන යන්න කියලා. අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. සාය අවශ්‍යතාවයට අදාළ උපදෙස් ටික දෙනවා. මෙයාගේ තාත්තා තමයි මගේ යාළුවා. ඉතින් එයා තමයි සම්බන්ධ කරගත්තේ. අපි කාලයක් තිස්සේ අඳුරනවා. එක්ක මේ වැඩේ කරලා දීලා තියෙනවා ලස්සනට. බලමු මේ හැපැත්තේ තව තියෙනවා පොඩි ටනල් එක. ස්ටෙප් බයි වැඩේ කරලා තියෙන්නේ. පැල 400ක් විතර වගේ අපි දාලා තියෙනවා වෙනම. මේ 850ක් විතර මෙතන තියෙනවා. තව 400ක් විතර වෙනම දාලා තියෙනවා. බලමු මේකේ තත්ත්වය කොහොමද කියලා.